කොහොමද යාළුවනේ අද මම ඉන්නේ අපේ පැත්තේම තියෙන විශේෂිත උතැනක් ඒ තමා ලබුනෝරුව කන්ද ආරාණ්‍ය සේනාසනය. ඉතින් ඒකේ අර ඈතින් පේන්නේ ලබුනෝරුව කන්ද. ඒකේ කන්දේ යට තමා මේ ප්‍රදේශවල තමා කුටි හදලා තියෙන්නේ. හාමුදුරන්ට වැඩ වාසය කරන්න කුටි විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ දැන් ඉන්න තැන තමයි ඊට වඩා විශේෂිත තැන. මොකද මේක තමා හදන අලුත්ම ප්‍රොජෙක්ට් එක. නේ අක්කර ගානක භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ හරිය තමා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හදන්නේ. මේ තමයි මේ පරිසරය තමයි ඉතින් මේ වැඩ පටන් ගන්නවා. මේ හරියේ මම හිතන්නේ තව ආරණ්‍ය කීපයක් හදනවා. තව ඉස්සරහට මම එන ගමන් හදලා තිබ්බ අතන පේනවා. මම ඔයාලට මේකේ ලස්සන පෙන්වන්න තමයි අද මම මෙතෙන්ට ආවේ. මේ හරිය හැදෙනවා කුටි ප්‍රමාණයක්. මේ පාර දිගටම හදලා තියෙනවා. මේ පැත්තෙනුත් යන්න හදලා තියෙනවා. මේ විශාල ඉඩ ප්‍රමාණයක් තියෙන මේ හරිය. තව හරියෙන් තමයි පටන් ගන්නෙ. මේ තමයි ලබුනෝරුව සේනාසනය. මට අද හරිම සතුටුයි. මේ තමයි අලුතෙන් පටන් ගන්න තියෙන මේ වැඩ කටයුතු. මේකේ මාරම ලස්සන තැනක් තියෙන. මාරම ලස්සනයි මේ පැත්ත. ඉතින් මටත් හිතා ගන්න බෑ එනකම් මං හිතුවේ මෙච්චර දෙයක් පටන් අරන් ඇති කියලා. ඉතින් යාළුවනේ ලස්සනයි. ඉතින් අපි ඉන්නේ ඇත්තටම ලංකාව කියන්නේ පින්වන්ත භූමියක්. නිස්කලංක භූමියේ අපිට මේ වගේ දෙයක් ඉදිවෙන එක හරිම සතුටු වෙන්න ඕන දෙයක්. ඉතින් ගයිස් අද මම දවසම ලබුනෝරුව කන්දටත් යනවා. ඒ තියෙන කුටි බලන්න යනවා. ඉතින් ඔයාලටත් මේකේ ලස්සන පෙන්වන්නම්.